සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. හොඳයි අද 26 වෙනිදා දෙසැම්බර් මාසයේ. අද ඔයගොල්ලෝ දන්නවා ඊයේ අද නත්තල්. හොඳයි. ඉතින් අපි දැන් අද වෙනකොට නත්තල් ඔක්කොම කිතුණු බැතිමතුන් නත්තල් සමරලා මේ වෙනකොට අද රැන් ඉවර වෙනවා. ඒත් එකම ඉතින් අපි ඊළඟට ඔබට තරුණ පිරිසට පස්සවල් හොයා ගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ තාස්සේ අපි වගේම රටකට ඇවිල්ලා තමන්ගේ සීල සැබෑ කරගන්න නේද? ජීවිතේට පාර හොයාගන්න. ඉතින් මම අද ඔයගොල්ලන්ට හොයාගත්තා මොකද්ද? අද මම හොයාගත්ත ඔයගොල්ලන්ට පණිවිඩය තමයි විදේශ රැකියා පොළ. right? දැන් මෙහෙමයි තියෙන්නේ මේකේ. විදේශ රැකියාවකට කදිම අවස්ථාවක් ඇතුළීම නොමිලේ. මේකේ ඔයගොල්ලන් සල්ලි ගන්න නැහැ. නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. විදේශ රැකියා අවස්ථා රැසක් සමගින් විදේශ රැකියා පොළ එහෙමයි තියෙන හෙඩ්ලයින් එක. ඊළඟට ගත්තොත් ඒකේ ඇතුලේ මෙන්න මේ ඔබට යන්න පුළුවන් රටවල් කිහිපයක් තියෙනවා මේ විදේශ රැකියා පොළ යටතේ. right. ඊශ්‍රායලය, ජපානය, රුමේනියාව, ඩුබායි, ඕමාන්. ඊළඟට තියෙනවා කටාර්, කුවේට්, සයිප්‍රස්, ජෝර්දානය, සෞදි අරාබිය යන රටවල් සතු ගෘහස්ත නොවන විදේශ රැකියා අවස්ථා. ඕගොල්ලන්ට පැහැදිලි ඇති. මම නැවත කියන්න යන්න පුළුවන් මේගොල්ලෝ නම් කරලා තියෙන යන්න පුළුවන් රටවල් තමයි විදේශ රටවල් තමයි ඊශ්‍රායලය, ජපානය, රුමේනියාව, ඩුබායි, ඕමාන්. ඊළඟට තියෙනවා කටාර්, කුවේට්, සයිප්‍රස්, ජෝර්දානය, සෞදි අරාබිය සහ ගෘහස්ත නොවන විදේශ රැකියා අවස්ථා. එහෙමයි දාලා තියෙන්නේ. ගෘහස්ත නොවන විදේශ රැකියා අවස්ථා. ඒක හොඳට ඔළුවට ගන්න. මොකක්ද ඒ කියන්නේ කියලා. හොඳේ මම හිතන්නේ වර්ඩ් එක පැහැදිලි ඇති. ඊළඟට ඔයගොල්ලන්ට මේක දාලා තියෙනවා විමසීම් පුළුවන්. ඔයගොල්ලන්ට ඒක හොයන්න ඕනේ. මෙහෙමයි විමසීම් තියෙන්නේ මෙහෙමයි. දිස්ත්‍රික් කාර්යාලය මොනරාගල විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමසීම් ඔන්න ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මාත් සයිඩ් එකෙන් දාගන්න ඔයගොල්ලන්ට ටෙලිෆෝන් නම්බරේ මම බලාගන්න ඉතාලම පැහැදිලිව මේකේ දාලා තින්නේ 055යි 227යි 69යි 84. මම නැවත කියන්න ඔයගොල්ලන්ට හොඳට අහගන්න 055යි 227යි 69යි 84. right. තව නම්බරයක් තියෙන ඒකත් හොඳට මතක තියාගන්න 055යි 229යි 411යි 8. 055යි 229යි 411යි 8. එතකොට ඔයගොල්ලෝ තියෙනවා මේකේ යන්න මොනවද මේ විදේශ රැකියා අවස්ථා. දැන් මෙහෙමයි තියෙන්නේ. ඇඟලුම් ක්ෂේත්‍රය, කෘෂිකර්ම ක්ෂේත්‍රය, සාත්තු සේවා, කාර්මික ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය. ඊළඟට තියෙනවා මෙහෙම යටින් දාලා ඊශ්‍රායල්, ජපානය හා කොරියාව රටවල් සඳහා කාර්යාංශය සතු රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමක් කරනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිද මම නැවත කියන්නම්. ඊශ්‍රායලය, ජපානය සහ කොරියාව යන රටවල් සඳහා කාර්යාංශය කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සතු පිළිබඳ දැනුවත් කිරීමක් කරනවලු ඔයගොල්ලෝ. ඊළඟට තව එකක් තියෙනවා ජපන් භාෂා පාඨමාලාවන් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි කිරීම. මම නැවත කියන්න ජපන් භාෂා පාඨමාලාවන් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි කිරීම. එදිනට වෘත්තීය අධ්‍යාපන සහතික සහ පළපුරුද්ද පිළිබඳ සහතික රැගෙන පැමිණ ලෙස ඔබ සැමට ආරාධනා කරනවා. ඉතින් ඕගොල්ලන්ට එන්න කියලා තියෙනවා. වෘත්තීය අධ්‍යාපන සහතික සහ එක්ස්පීරියන්ස් ඒ වගේ තියෙන සර්ටිෆිකේට් මම කියන්නේ ඔයාලට තියෙන ඔක්කොම සර්ටිෆිකේට් අරගෙන යන්න. කොට ආපහු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. ඉතින් කොහොමද හරි මේක තියෙන්නේ මේක ඕගනයිස් කරන්නේ ඌව පළාත් විගමනික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොනරාගල. මම ඕගලන්ට කලින් ටෙලිෆෝන් නම්බර් දැම්මා. අපි බලමු තාම මොනවද තියෙන්නේ කියලා විශේෂ දේවල්. ඊළඟට දැන් මම කලින් කිව්වා මේ ඕගලන්ට වෙලාව දැනගන්න. තව සමා වෙන්න. තව කියන දෙයක් අමතක වුණා. ඊට කලින් ඔයගොල්ලෝ subscribe කරන්න, share කරන්න, comment කරන්න, ඉතාම වැදගත් comment කරන්න. ඒකට අපිට අවදාසු මාල් කරන්න, like කරන්න, ඒ වගේම
බෙල් අයිකන් එක ගහලා ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ පැත්තේ දෙන සපෝට් එක දෙන්න. එතකොට තව කෙනෙකුට ඒක වීඩියෝ බලා ගන්න පුළුවන් ෂෙයා කරා මට දෙන්න පුළුවන් පුංචි උදව් හරි මම ඕගොල්ලෝ වෙනුවෙන් නිතරම කරනවා. රයිට්. දැන් මේකේ රැකියා කාණ්ඩ තිබුණා. දැන් මෙතන රැකියා කාණ්ඩ තියෙනවා ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, ඇඟලුම් ක්ෂේත්‍රය, මම කලින් කිව්වා කාර්මික ක්ෂේත්‍රය, සාත්‍ය සේවා, කාර්මික ප්‍රවාහන ක්ෂේත්‍රය. රයිට්. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට තව විශේෂ දෙයක් තියෙනවා. දිනය තමයි 2025 දෙසැම්බර් 28. තව දවස් දෙකයි. ස්ථානය මොනරාගල රාජකීය විද්‍යාලයේදී. විලාව පෙරවරු 9 සිට හවස 3 දක්වා. මතක ඇතිනේ ඔයගොල්ලන්ට. දිනය දෙසැම්බර් 28. ස්ථානය මොනරාගල රාජකීය විද්‍යාලය. විලාව පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා. සංවිධානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මොනරාගල දිස්ත්‍රික් විදේශිකා සංවර්ධන නිලධාරීන් මගින් විදේශ රැකියාවන් සොයන ඔබට සැමට ගෞරවයෙන් ආරාධනා කරමි. රයිට්. ඉතින් යන්න පුළුවන් රටවල් ඉතින් මේකේ දාලා තිනවා. මම කලින් කිව්වා ඊශ්‍රායල, ජපානය, රුමේනියා, ඩුබයි, ඕමන්, කටාර්, කුවේට්, සයිප්‍රස්, ජෝර්ඩාන, සෞදි අරාබිය යන රටවල්. බලමු අපි තා මොනවද වල වැදගත් දෙයක් තියෙන්නේ කියලා. ඉන් එහාට රයිට් මේ ටික පැහැදිලි කරා. හොඳයි. වෙන මොකුත් නැහැ. කොහොම හරි මේක හොඳ අවස්ථාවක්. මේක ගොඩක් කලකට අර මේ වැඩමුළුවක් වගේ කරන්නේ. මොනරාගල ඒ අවට ඔබ වෙනුවෙන් තමයි මේක කරන්නේ. දිස්ත්‍රික්කාලය මොනරාගල කරන්නේ. කොහොම හරි මේක මොකද ගොඩක් හොඳයි මේක හොඳක් වෙන්නේ මොකද ගවර්න්මන්ට් එකෙන් වෙන්නේ ප්‍රයිවට් නෙමෙයි. ඒකට ඔයගොල්ලන්ට යන්න වුණොත් ගෙවන්න තියෙන්නේ සීමිතයි කියන්නේ ඉතින් ලක්ෂ 6කමාරක් තමයි. ඉතින් වැඩිම වුණොත් ගොඩක් වෙලාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. හොඳයි. දෙසැම්බර් 28 මම කලින් කිව්වා උදේ පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා. ඊළඟට ඉතින් නෑ වෙන මොකුත් විශේෂ දේවල් නෑ. ඔක්කොම කියවුණා. අතන මතක ගන්න දිනේ තමයි 28 වෙනිදා අනිද්දා මොනරාගල රාජකීය විද්‍යාලයේ වෙලාව පෙරවරු 9යි හවස 3යි. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ටෙලිෆෝන් නම්බර් 055 229 411 8. තව එකක් තියෙනවා 055 227 69 84. හොඳයි එහෙනම් අවශ්‍ය දේවල් ඔක්කොම ටික කියවුණා. දැන් ඉතින් ඉතුරු වැඩ ටික තියෙන්නේ ඔබේ අතේ. ඔබ යන්න මේ වැඩමුළුවට ගන්න තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න, කතා බහ කරන්න. එතකොට ඔයගොල්ලන්ට අර හිතේ තියෙන චකිතය ඔක්කොම යනවා. මොකද රට යන්න ඉන්න ඔබට ඒක ලොකු අවස්ථාවක් වෙනවා. මිනිස්සු අඳුර ගන්න පුළුවන්. මොනවද එන්නේ කියලා හොයාගන්න පුළුවන්. අඩුම ගානේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න නේ. අපි කියන්නේ CV එකක් ෆිල් කරන්න. අරගෙන එන්න තමන්ගේ අවශ්‍ය ලිස්ට් එක ලෑස්ති කරගන්න. ඔයාව ඒකෙ වෙන්නේ ඔයාව සූදානම් කරන රටකට යන්න නේ. හොඳයි. එතකොට ඔයාගේ මෙන්ටලි එක හොඳයි. රයිට් මම මේ දේවල් කරා. මම දැන් එක ස්ටෙප් එකක් තියලා තින්නේ රටකට යන්න. ඊට පස්සේ ස්ටෙප් බයි වාට ඉදිරියට යන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ සිල් කරුණු කාරණා හොඳට හිතර ගන්න. මේ වැඩමුළුවට සහභාගී වෙන්න අනිවාර්යයි. හේතුව තමයි එතනට ගියාම ඔයාට අර හිතේ තියෙන චකිතය මම කලින් කියන්නේ චකිතය බය නැතුව වෙනවා. ලොකු ධෛර්යයක් එනවා. ඒක කරලා එළියට ආවට පස්සේ ඔයාට අමුතුම මේකක් දැනනවා කියන්නේ මට යම් කිසි දෙයක් මම ඉගෙන ගත්තා. මට දැන් ලොකු ඉදිරියට පීවර තබන්න පුළුවන් කියලා හිතට එනවා. ඒක ඉස්සර අපිටත් තිබුණා. ඉස්සර අපිටත් බය ඒජන්සි එකට යන්නේ මොනවා ආයිද මොනවා ඉල්ලයිද කියලා අර මූණ බලාගෙන කතා කරන්නේ ලොකු චකිතයක් කියලා නේ. ඇයි අපි ආධුනිකයිනේ. හොඳයි. එහෙනම් මම නවතින ඕගොල්ලන්ට ගොඩක් ස්තුති මාත් එක්ක මේ විනාඩි කිහිපය රැඳිලා සිටියට මම නැවත මොනවා හරි ලැබුණ ගමන් විදිහට රැකියාව සම්බන්ධයෙන් ඕගොල්ලන්ට මම අරගෙන එන සියලු දෙනාටම නැවතත් සුබ සන්ධ්‍යාවක්.